හෙලෝ ගයිස් ඔන්න ඉතින් YouTube කරන කට්ටියට සුපිරි අප්ඩේට් එකක් ඇවිල්ලා තිනවා. ඉතින් ගයිස් ඔයාලා YouTube channel එකක් කරන කෙනෙක්ද? නැත්නම් YouTube channel එකක් කරන්න හිතන් ඉන්න කෙනෙක්ද? ඉතින් ඔයාලා හැමෝටම සුපිරි chance එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ගයිස් ඔයාත් අලුතෙන් YouTube channel එක පටන් ගත්ත කෙනෙක් නම් ඔයාලට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ YouTube එකේ වීඩියෝ දාපු ගමන් YouTube එකේ views එන්නේ නැති එක. ඉතින් ගයිස් ඔයා බලනවා ඇති එක්කෙනෙක්වත් මේ වීඩියෝ එක බලලා නැද්ද? ඉතින් ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඉතින් ගයිස් ඔයාගේ channel එකෙත් එක views එකක්වත් ආවත් count වෙලා නැතුව ඇති. ඉතින් ගයිස් මේකට ප්‍රධානම හේතුව වෙන්නේ YouTube එකේ views count වෙන විදිහ. ඉතින් ඒක YouTube short ඊට පස්සේ long video live stream වලට වෙනම ක්‍රමවේද තියෙනවා. ඉතින් ගයිස් 2026 8 වෙනි මාසේ 24 වෙනිදා ආපු අප්ඩේට් එකත් එක්ක ඔයාලගේ YouTube channel වල මේක අප්ඩේට් ලා තිනවා. ඒ කියන්නේ මේ views count වෙන විදිහ වෙනස් වෙලා තිනවා. ඉතින් ගයිස් ඒක ගැන කතා කරොත් එහෙම ඔයාලගේ channel එකට ඇවිල්ලා කවුරු හරි වීඩියෝ එකක් බලද්දී තප්පරයක් හරි කියන්නේ අඩුම පළවෙනි තප්පරේ හරි බැලුවොත් ඒ views එක ඔයාලගේ channel එකේ analyze වල count වෙනවා. ඉතින් guys මේ update එකට කලින් ඒ විදිහට views count උන්නේ මොකද කලින් views count කරේ වෙනම ක්‍රමවේදයකට. ඉතින් ඒක දැන් අයින් කරලා හැම වීඩියෝ එකකටම views count වෙන්නේ එකම විදිහකට. ඉතින් guys ඔයා short video එකක් දැම්මත් long video එකක් දැම්මත් live එකක් දැම්මත් ඔයාලගේ videos වලට දැන් කලින්ට වඩා views එනවා ඇති. ඉතින් guys මේක ඇත්තටම ඔයාලට ලොකු chance එකක්. ඉතින් ඒ තමයි ඔයාලගේ videos වල views අඩුයි නම් මේ විදිහට තප්පරයක් හරි බලපු ගමන් ඔයාලට එක views එකක් එකතු වෙනවා. ඉතින් guys මේක ඔයාලට ලොකු chance එකක්. ඒ කියන්නේ ඔයාලගේ video එකේ views වැඩි කරගන්න සුපිරි chance එකක්. මොකද video එකේ views තියෙන්න තමයි කට්ටිය ඒ වීඩියෝ නරඹන්නේ. ඔයා නිකමට හිතලා බලන්න ඔයත් කාගේ හරි වීඩියෝ එකක් බලද්දී අනිවාර්යෙන්ම ඉස්සෙල්ලාම බලන්නේ YouTube එකේ ඒ වීඩියෝ එකේ views ගාන. ඉතින් ඒ views ගාන අඩුයි නම් ඔයාලත් ඒ වීඩියෝ එක නරඹන්නේ නැහනේ. ඒ වගේ තමයි guys YouTube audience එක වැඩිපුරම videos බලන්නේ වැඩිම views තියෙන වීඩියෝ එක. ඉතින් ඒක නිසා ඔයාලා try කරන්න ඔයාලගේ වීඩියෝ එකට හොඳ ඒ කියන්නේ හොඳ views ගානක් ලබා ගන්න. එතකොට අර ලොකු audience එකක් ඔයාලට හදා ගන්න පුළුවන්. ඉතින් guys මේ අගෝස්තු මාසේ 24 වෙනිදා ආපු අප්ඩේට් එක ඇත්තටම අපි හැමෝටම ගොඩක්ම වැදගත් වෙන අප්ඩේට් එකක්. ඒ වගේම තමයි guys ඔයාලගේ මේ වීඩියෝ එකේ views වැඩි වුණාට ඔයාලා මතක තියාගන්න ඔයාලා long videos කරනවා නම් ඔයාලගේ watch hours එකතු වෙන එක මේකට බලපාන්නේ නැහැ. මොකද ගොඩක් කට්ටිය තප්පරෙන් දෙකෙන් ගිය කට්ටිය වෙන්න පුළුවන්. එතකොට ඔයාලගේ watch hours වලට මේක ලොකු පාඩුවක්. ඉතින් ඒක නිසා ඔයාලගේ videos වල quality එක හොඳටම තියාගන්න. මොකද වීඩියෝ එක අඩුම සාමාන්‍යයෙන් මැදක් වෙනකන් හරි බැලුවොත් එහෙම ඔයාලගේ watch hours වලට ඒක ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඒ වගේම තමයි guys ඔයාලගේ regular views බලාගන්න ඔයා YT studio එකට ගිහිල්ලා YT studio එකේ regular views check කරලා බලන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ channel එකට ආපු original views ගන්න බලාගන්න. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකට ආපු ගමන් අයින් වුණ audience එක නෙමෙයි ඔයාගේ වීඩියෝ එක average එකක් විදියට බලන කට්ටිය ගන්න බලාගන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ වීඩියෝ එක ගැන හොඳ idea එකක් ගන්න. ඉතින් ඒ idea එක ගත්තොත් එහෙම ඔයාලට පුළුවන් ඔයාලගේ videos ඉදිරියේ හදන videos වල quality එක හදාගන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලට ඔයාගේ channel එක සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක මොකක් හරි අපහැදිලි දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් comment කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාලා මට support එකක් දෙන්න මේ වීඩියෝ එක ඉදිරියට ගෙනියන්න. ඉතින් guys ඒ වගේම පල්ලෙහෙන් තියෙන subscribe button එක click කරලා bell notification on කරලා තියාගත්තොත් එහෙම ඔයාලට මේ වගේ වටිනා videos ඉදිරියට නරඹන්න පුළුවන්. ඉතින් guys මෙතන ඔයාලට තව YouTube ගැන සම්බන්ධ වටිනා videos ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන් මේ දෙක නරඹන්න. ඉතින් ඔයාලගේ වටිනා අදහස් පල්ලෙන් කමෙන්ට් කරන්න මතක් කරන්න එපා. ඉතින් තවත් මේ වගේ ලස්සන වටිනා වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන අද මම සමුගන්නවා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.